ආයුබෝවන් වෙළඳ පොලේ සහල් හිඟය කීඩ සම්බා මිල යළිත් ඉහළට. ඇතැම් ප්‍රදේශවල දැනට සම්බා සහ කීඩ සම්බා සහල් හිඟයක් ඇතිවී ඇති අතර එම සහල් වර්ගවල මිලද ඉහළ ගොස් තිබෙනවා. පාරිභෝගික ජනතාව පවසන පරිදි කීඩ සම්බා සහල් කිලෝවක් රුපියල් 300කටත් සම්බා සහල් කිලෝවක් රුපියල් 270කටත් අලිව් වෙමින් පවතිනවා. සහල් සඳහා පනවා ඇති උපරිම මිල ගණන් වෙනස් කර ඇති බව පවසමින් ඇතැම් මෝල් හිමියන් සහ තෝග වෙළඳුන් විසින් සිල්ලර වෙළඳුන්ට සහල් වැඩි මිලකට අලෙවි කිරීමට පියවරගෙන ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය ප්‍රකාශ කරනවා. එහෙත් සහල් සඳහා පනවා ඇති තොග මිල සහ උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බව පාරිභෝගික කටයුතු අධිකාරිය අවධාරණය කරනවා. ඒ අනුව කකුල් සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 220ක්, නාඩු සහල් කිලෝවක මිල රුපියල් 230ක්, සම්බා සහල් කිලෝවක මිල රුපියල් 240ක් සහ ඊට සම්බා සහල් කිලෝවක මිල සිල්ලර වශයෙන් රුපියල් 260ක් ලෙස පවතින බවයි අධිකාරිය සඳහන් කළේ. තවත් මෙවන් අලුත් පුවතකින් යළි හමු වෙනකන් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.